じゃあ皆さん、一つ頑張ってください。අපි ජනවාරි 15 වෙනිදා තමයි මේ පළවෙනිම මේ ඇකඩමිය පටන් ගත්තේ. එතකොට මේ වගේ ඔරෙන්ජ් ඇඳගෙන ඉන්න කට්ටියට තමයි එයා සහතික දුන්නේ. එතකොට දැන් මේ සුදු පාට ඇඳගෙන ඉන්න කට්ටිය දැන් ජපානට යන්න සුදුසුකම් ලැබලා එයාලට දැන් වීසාත් අපි දාලා තව මාස දෙක තුනකින් ජපානට යනවා. ඒක නිසා එයා කිව්වේ එයා ඔරෙන්ජ් ඇඳගෙන ඉන්න කට්ටියට මම ගොඩක් කට්ටියට සහතික දුන්නා. ඒ නිසා ඒකෙන් ජයග්‍රහණය කරපු කට්ටිය දැන් සුදු ඇඳගෙන ඉන්නවා. ඒක නිසා උතන ඔරෙන්ජ් ඇඳගෙන ඉන්න කට්ටියත් මහන්සි වෙලා ගම්බරු වෙලා මේ වගේ සුදු ඇඳගෙන ඊළඟ සැරේ මෙයාගෙන් සහතිකයක් ගන්න එයා බලාපොරොත්තු වෙනවා කියලා. ඊට අමතරව අපිට මෙතන ඉන්නවා ඉවයිසුමි කියලා කම්පැනි එක. ඒ කියන්නේ බිග් කම්පැනි එකක්. ඒක ජපානයේ ඕනම කෙනෙක් දන්න යෝගට් කම්පැනි එකක්. ඒකේ ප්‍රධානියක් මෙතන අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපි ලොකු ජයග්‍රහණයක් ලංකාවට ජපානයේ යෝගට් කම්පැනි එක මෙච්චර ලොකු අපි කියන්නේ බිග් කම්පැනි එකක් කෙනෙක් මෙතන වාඩිලා ඉන්නවා කියන්නේ. ඉතින් යා ඊයේ මට වාහනේත් කතා කරා. කිව්වේ යාත් එක්කත් කතා කරාලු අපේ ළමයින්ට යාත් කම්පැනියේ යාගේ කම්පැනි හා යාගේ වඩ කම්පැනි රැකිරස්සා අපිට හොයලා දෙනවා කියලා. ඉතින් ඇත්තටම අපි කරන්නේ ඒක මෙතෙන්ට මේ අපි අලුතෙන් කට්ටිය මෙතෙන්ට එන්නේ කියලා අපි මේ කරන වැඩේ යාලට පෙන්නලා අපේ ළමයි යාලට පෙන්නලා පළවෙනි පාර ඔයාලට මේ ඔරෙන්ජ් ඇඳලා ඉන්න කට්ටිය යාලා මේ විදිහට දැකලා කතා කරාම තමයි යාලා ගිහිල්ලා යාලගේ කම්පැනිස් වලට හොයලා ඔයාලා ගන්න. ඒතකොට ඊළඟ සැරේ යාලා ඉන්නේ ඔයාලා මේ වගේ සුදු ඇඳගෙන ඉන්නවා බලන්න. ඒක තියෙන ඔයාලගේ අතේ දෙමාපියන්ගේ අතේ. ඒක නිසා අපිට කරන්න පුළුවන් දේ අපි කරනවා. අපි ඔයාලට උගන්වනවා. අපි මිනිස්සු දෙන්න එක්කගෙන එනවා. ඔයාලට සම්බන්ධ කරනවා. සුදු අඳින එක නැති එක තියෙන්නේ ඔයාලගේ අතේ. ඒක තමයි යා කිව්වේ. යාළුවෝ ඔයාලටම ආපෙකට ඔක්කොටම ස්තුති කරනවා.